guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සිනුමි. ඉතින් මං අද හිතුවා ඔයාලත් එක්ක day vlog එකක් share කරගන්නවා කියලා. මම මීට කලින් day vlog share කරගෙන නැහැ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක day vlog එකක් share කරගන්න ඕනේ කියලා. ඒ අයිස්ක්‍රීම් එක දිය වුණාම මම එක එක මෝඩ වැඩ කරනවා ගණන් ගන්න එපා ඒවා ටිකක්. දන්නේ නැද්ද ඉතින්? හරි. ඉතින් මම first time තමයි මෙහෙම day vlog එකක් share කරගන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් මේක දවස් දෙකක vlog එකක්. ඉතින් මේක තමයි පළවෙනි දවස. මම දවල් කෑමෙන් පස්සේ තමයි day vlog එක shoot කරන්න ගත්තේ. කියන්නේ අයිස්ක්‍රීම් කන ගමන් එතනින් තමයි මම මේ vlog එක පටන් ගත්තේ. ඉතින් අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දැන් මම කාමරේ චුට්ටක් අස් කරන්න ඕනේ. කාමරේ චුට්ටක් අස් කරගෙන ඊට පස්සේ නා ගන්න ඕනේ. දැන් කාමරේ අස් කරන්න තමා තියෙන්නේ. මේ තියෙන්නේ දැන් තියෙන ස්වරූපේ. හරිම ලස්සනයි. ඉතින් අපි අස් කරලා එමු හින්දා. කාමරේ අස් කරනවා කියලා ගත්තට ඊට පස්සේ මුළු ගේම අස් කරලා තමයි මම නැවතුනේ. ඔයාලට නම් කොහොමද දන්නේ මේ මට නම් කාමරයක් හරි මොකක් හරි දෙයක් අස් කරනකොට මේ සින්දුවක් අහන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ට්‍රැක් එකක් ප්ලේ කරලා ඒක දාගෙන වැඩක් කරන්න හිතෙනවා. ඒ කියන්නේ මං ඉස්සරින් ඉඳන්ම ඒක අනුගමනය කරන දෙයක්. මට එහෙම කරාම අර වැඩේ කරනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. මන්ද ඔයාලටත් එහෙම තියෙනවද කියලා මට නම් එහෙම එකක් තියෙනවා ඉස්සරින් ඉඳන්ම. ඔයාලටත් එහෙම එකක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. දැන් තියෙන්නේ කාමරේ නෙමෙයි කාමරේ අතු ගාන්න. ඊට පස්සේ කාමරේ අතු ගාලා මොප් කරන්න තමයි තියෙන්නේ. මං අද මුළු ගේම අස් කරා. ඒ හින්දා කාමරේ විතරක් විශේෂයෙන්ම කරන්නේ නැහැ. මුළු ගේම ඒ කියන්නේ උඩ තට්ටුව මම ඉන්නේ උඩ තට්ටුවේනේ. ඉතින් උඩ තට්ටුවම අද මම අස් කරලා මොප් කරලා දැම්මා. මට ඉතින් ඔහොම ගේක වැඩ කරනකොට හිතෙනවා මාත් මේ ගෙදරට මොනවා හරි කරනවා එහෙම කියලා. අර වෙලාවකට අමුතු ගැම්මක් එනවා ගෙදර වැඩ කරද්දී. ඔයාලටත් එහෙම වෙනවද දන්නේ නැහැ. මට එහෙම අමුතු ගැම්මක් එනවා අර පොඩි. ඉතින් සතුටුයි. ගෙදර වැඩේ ඉවර කරලා ඉවරුනහම හරිම සතුටක් දැනෙනවා. ඒත් ඔය සමහර දවසට අපේ අම්මා වැඩ කරන්නයි කියලා බයිනවා. ඒ කියන්නේ දැන් මම වැඩ කරන දවසට අම්මට පේන්නේ නැහැ. වැඩ කරන්න නැති දවසට දැකලා බයිනවා. ඉතින් මට තරහ යනවා. ඉතින් මං අර වැඩ කරන දවසට එයාට පේන්නේ නැහනේ. ඉතින් මං අම්මට කියනවා මම වැඩ කරන දවසට ඔයාට පේන්නේ නැහනේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ වැඩ කරන වෙලාවට මොකක් හරි සින්දුවක් හරි මොකක් හරි දාගෙන වැඩ කරන්න. එතකොට වැඩ කරනවා තේරෙන්නේ නැහැ. මට නම් එහෙමයි. දැන් තියෙන්නේ මගේ කාමරේ මොප් කරන්න. මේ ඩේ vlog එක shoot කරන දවසේට පස්සේ දවසේ ඒ කියන්නේ vlog එකේ දෙවෙනි දවසේ මම මගේ හොඳම යාළුවත් එක්ක එළියට යන්න ඉන්නේ. ඉතින් මට ඉවසිල්ලක් නැහැ ඒ දෙවෙනි දවසේ shoot එක කරනකම්. මම මේ vlog එක පටන් ගත්තෙත් ඒක හින්දාමයි. ෂූට් කරන්න එයත් එක්ක ගමනක් යන හින්දා. ඒ කියන්නේ shopping වගේ අපි දෙන්නේ එළියට යනවා. ඉතින් සෑහෙන කාලෙකින් තමයි එළියට යන්නේ. ඉතින් අර ඒ වගේ මොකක් හරි යන්න තියෙද්දි මට ওই දවසේ හරියට නිින්ද ගියෙත් නැහැ. මන් දන්නේ මට එහෙම කොහේ හරි ඔය
හොඳ ලොකු ගමනක් යන්න ට්‍රිප් එකක් යන්න වගේ යන්න ඉන්නවනම් මට කලින් දවසේ නිින්ද යන්නේ නැති ලෙඩක් තියෙනවා. මන්ද ඔයාලටත් ඒක තියනවද කියලා අර මේක ගැන හිත මොනවා වේද කවුරු වේද කියලා අර එහෙම එකක් තියෙනවා මට කල්පනා කරන එක. හරි ඔය තියෙන්නේ අස්කරාට පස්සේ කාමරේ ලස්සන බලාගන්න. දැන් වෙලාව 6:00 විතර ඇති. ඉතින් මම දැන් වොෂ් එකක් දාගෙන කියලා නාලා බුදු පහන තියන්න තමයි මේ හදන්නේ. පහන තියෙනකොට හරිම කාම් ගතියක් දැනෙනවා හිතට. ඒ කියන්නේ අර පහන තිබ්බට පස්සේ පහනේ දැල්ල දිහා බලන් ඉන්නකොට නිකන් අර භාවනා කරනවා වගේ දෙයක් මට දැනෙනවා. එහෙම පහන තියලා ඒ කියන්නේ උදේ වගේම පහන තියලා දවස පටන් ගන්නවා නම් හොඳයි. ඒතර බිසි වෙන හින්දා ඒක ගොඩක් උදේට නම් කරන්න බැරි වෙනවා. මම පුළුවන් වෙලාවට හැමදාම හවසට පහන තියනවා. ඉතින් ඔයාලටත් මං කියන්නේ මේ විදිහට ඒක කරලා බලන්න. මොකද එතකොට හිතට ලොකු කාම් ගතියක් දැනෙනවා ඒකෙන්. බ්ලොග් එකේ දෙවැනි දවස. ඉතින් මම අද යාළුවත් එක්ක යනවා shopping කරන්න. අපි shopping කරන්න ගියේ කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ එක එක තැන් වලට ගියා මට මතක නෑ. ගොඩක් තැන් වලට ගියා අපි shopping කරන්න. ඉතින් අපි මේ මුලින්ම ගිහිල්ලා පෙරේරන් සන්ස් එකෙන් කෑවා උදේට. ඉතින් ඔන්න ඊයේ ඉඳන් මම බලාගෙන හිටපු දවස අද උදා වුණා. ඉතින් ඔයාලා දන්නවනේ හොඳම යාළුවෝ දෙන්නෙක් හම්බුනහම මොනවද කරන්න කියලා. ඉතින් ඒව තමයි අපිත් කරේ. ඉතින් මගේ හොඳම යාළුවා මුතු. ඉතින් මං එයාත් එක්ක මෙහෙම කාලෙකින් හම්බුනහම දෙන්න ගොඩක් දේවල් කතා කරනවා. ඒ කඩේ සමහර වෙලාවට කඩේ මිනිස්සුත් බලාගෙන ඉන්නවා අපි දෙන්න දිහා. මේ ඒ තරම් අපි දෙන්න කියවනවා ඉන්න තැනක් බලන්නේ හැමදේම කියවනවා. අපේ අර කලින් සිද්ධ වෙච්ච දේවල් ඉතින් අපි හම්බෙනකන් තියාගෙන ඉන්නවා කතා කරන්න. ඉතින් අපි හම්බුනහම ඒ ඔක්කොම කතා කරගෙන යනවා. සමහර ඒවා කතා කරන්නත් අමතක වෙනවා. ඉතින් එහෙම තමයි නේද යාළුවෝ දෙන්නෙක් එකතු වුණාම හොඳම යාළුවෝ දෙන්නෙක් එකතු වුණාම කතා කරනවා තමයි නේද? ඉතින් අපි මුලින්ම ගියේ තිලක වර්ධනයකට. ඊට පස්සේ කැන්ඩි එකට තමයි අපි ගියේ. හරි ඉතින් දැන් ලොග් එකේ වෙලාව 1ට විතර ඇති. ඉතින් අපි දෙන්න ලන්ච් එක ගන්න එළියට ආවා. ඉතින් එතනට ඇවිල්ලා කියවනවායි ෆොටෝ ගහනවායි. ඒක තමයි අපේ වැඩේ. ඒ අපි කෑම කාපු කඩේත් කෑම රසයි. මට නම නම් මතක නෑ ඒ කෑම කඩේ මොකද්ද කියලා. කොහොම හරි අර කිරිබත්ගොඩ කැන්ඩි එකට චුට්ටක් එහයින් තමයි ඒක තිබ්බේ. ඉතින් අපි දෙන්නට කතා කරන්න දේවල් ගොඩක් තිබ්බ හින්දා ජූස් බාර් එකටත් ඇවිල්ලා ඒකෙන් ඇවකාඩෝ ජූස් එකක් අරන් ඒක විවිත් කතා කර තමයි හිටියේ. කොච්චර දවස තිබ්බත් අපි දෙන්නට වෙලාව මදි කතා කරන්න. ඒ තරම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. දවසට පැය 24ට වඩා තියෙනම් කියලා හිතනවා ඒ වෙලාවෙද. ඉතින් අපි වගේ තවත් අය ඉන්නව නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්මම ගිහින් subscribe කරන්න. ඉතින් මේ වගේ videos මම තව ගොඩක් අරන් එන්නම්. ඔයාලා ඒකට කැමති නම් පල්ලෙහෙන් comment එකක් දාන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. bye.